හරි අපි මේ වෙනකොට ප්ලේ බටන් එක ක්ලික් කරාට පස්සේ අපි මෙනු ගේම් සීන් එක ලෝඩ් වෙන විදියට අපේ ගේම් එක හදාගෙන තියෙන්නේ. අපිට දැන් තියෙන්නේ මේ ගේම් එක ප්‍රෝග්‍රෑම් කරන්න. අපි ඒකට ගේම් සීන් එක ඕපන් කරගමු. ගේම් සීන් එක ඕපන් කරගෙන අපි මේකෙදි ගේම් එක වෙන විදිහ තමයි මෙන්න මේ තියෙන බැලුන් එක තියෙන්නේ. මේ බැලුන් එක ගත්තොත් එහෙනම් මේක තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එකට පිටිපස්සෙට අපි මෙන්න මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් කියලා තියෙන හයිරාකි එකේ බෑග්ග්‍රවුන්ඩ් කියලා අපි රීනේම් කරගත්ත ඔබ්ජෙක්ට් එක අපි දාන ඕඩර් ඉන් ලේයර් වෙන එකට. එතකොට ඔයාලට පේනවා බැලුන් එක උඩට ආවා. බෑග්ග්‍රවුන්ඩ් එක යටට ආවා. ඔයාගෙත් තියෙන බැලුන් එක පේන්නේ නැත්තම් බෑග්ග්‍රවුන්ඩ් එක ඕඩර් ඉන් ලේයර් වෙන එක දාගන්න. එතකොට බැලුන් එක උඩට එනවා. බෑග්ග්‍රවුන්ඩ් එක යටට යනවා. එතකොට අපි දැන් කරන්නේ සරලවම මේ තියෙන බැලුන් එක තියෙන මේ තියෙන බැලුන් එක නිකන් තියෙද්දි නිතරම මෙහෙම උඩට යනවා. එතකොට අපි මේ බැලුන් එක ප්‍රෝග්‍රෑම් කරන්න ඕනි පහළ ඉඳලා උඩට යනවා. එතකොට මේ ස්ක්‍රීන් එක තියෙන ඒරියා එකෙන් මෙන්න මෙතනින් උඩට මේ බැලුන් එක ගියොත් ගේම් එක ඕවර්. හරිද? මේ හරියට බැලුන් එක ගියොත් ගේම් එක ඕවර්. මේ හරියටි ගේම් එක ඕවර්. ඊට පස්සේ අපි මේ බැලුන් එක යන අතරේ මේ මැදකදී බැලුන් එක උඩට ක්ලික් කරොත් එහෙම ප්ලේයට ලකුණු එකක් ලැබිලා බැලුන් එක මෙතනට ආපහු පහළට ගිහිල්ලා ආපහු උඩට එනවා. එන්නේ මේ පොසිෂන් එක මේ කොහෙන් එයිද කියලා කියන්න බෑ. ඒ විදිහට තමයි අපි ගේම් එක ප්‍රෝග්‍රෑම් කරන්නේ. හරි. ඉස්සල්ලාම බැලුන් එක මේක නිකන් තියෙද්දි ඔහොම උඩට එන්න ඕනේ. මේකට අපි බැලුන් එකට මුලින්ම අපි ඇඩ් කරගෙන ඉන්න ඕනේ ෆිසික්ස් දෙකක් තියෙනවා. එකක් තමයි රිජිඩ් බොඩි කියන එක. එතකොට මම ඒක ඇඩ් කරගන්න මම බැලුන් එක උඩ ක්ලික් කරලා මෙතන ඉන්ස්පෙක්ට් එකේ ඇඩ් කම්පෝනන්ට් ගිහිල්ලා මෙතන physics 2D යටතේ අපි මේ හදන්නේ 2D ගේම් එකක්. ඒකෙ හින්දා physics 2D physics කියන එක නෙමෙයි physics 2D කියන එකෙන් අපි ඉස්සෙල්ලාම දාගන්නවා rigid body එක. rigid body 2D කියන එක දාගන්නවා. මේක දැම්මහම මොකද වෙන්නේ? මේ තියෙන දැන් අපි නිකන් ගේම් එක ප්ලේ කරලා බලුවොත් එහෙම ඔයාලට පේනවා බැලුන් එක පහළට වැටෙනවා. මේකෙන් වෙන්නේ බැලුන් එකට ගුරුත්වාකර්ෂණ බලයක් වගේ ලැබෙන එක. එතකොට අපි දැන් මේක පහළට නෙවෙයි වැටෙන්න ඕනේ උඩටනේ. එතකොට පහළට නෙවෙයි උඩට යන්න ඕනේ. එතකොට අපි ගේම් එකේ හැටියට පහළ ඉඳලා උඩට තමයි යන්න ඕනේ. එතකොට අපිට මේ පහළට වැටෙන එක නවත්ත ගන්න ඕනි. ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. මෙතන රිජිඩ් බොඩි එක යටතේ ඒ කියන්නේ අපි ඇඩ් කරත් රිජිඩ් බොඩි 2D එක යටතේ මේක එක්ස්පෑන්ඩ් කරාම මෙතන තියෙනවා ග්‍රැවිටි ස්කේල් කියලා. ග්‍රැවිටි ස්කේල් කියලා. එතකොට මේ ග්‍රැවිටි ස්කේල් එක අපි බිඳුවක් විදිහට හදාගන්නවා. රිජිඩ් බොඩි එක ඇඩ් කරලා අපි ඒක බිඳුවක් විදිහට කරගන්නවා ග්‍රැවිටි ස්කේල් එක. දැන් අපි ප්ලේ කරලා බලුවොත් එහෙම කලින් වගේ බැලුන් එක පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ඊළඟට ඇඩ් කරගන්න ඕන දේ තමයි ඊළඟ ෆිසික්ස් එක කොලයිඩර් එක. මම මේ බැලුන් එක තියෙන්නේ නිකන් සර්කියුලර් හැඩයක් නිසා අපි ඇඩ් කම්පෝනන්ට් ගිහිල්ලා ෆිසික්ස් 2D ගිහිල්ලා මෙතන කොලයිඩර්ස් වර්ග ගොඩක් තියෙනවා. බොක්ස් කොලයිඩර් ඊට පස්සේ කොම්පොසයිට් කොලයිඩර්. මේකෙන් අපිට හරියන්නේ සර්කල් කොලයිඩර් 2D කියන එක. අපිට සර්කල් කොලයිඩර් 2D කියන එක ඇඩ් කරගත්තාම ඔයාලට බලුවොත් පේනවා මේක වටේට අපි කුල පාට රවුමක් වගේ ඇඳුණා. මේ තියෙන්නේ. එතකොට මේ සම්පූර්ණ බැලුන් එකේ තියෙන සයිස් එකට වඩා ලොකු සර්කල් එකක් තමයි ඇඳලා තියෙන්නේ. ඒත් අපි මේ කොලයිඩර් එකක් ගන්න ඕනේ මේ බැලුන් එකේ සයිස් එකට. එතකොට අපි ඒක එඩිට් කරගන්න මෙතන අපි කොලයිඩර් එක සර්කල් කොලයිඩර් එක ඇඩ් කරපු තැන මෙතන තියෙනවා එඩිට් කොලයිඩර් කියලා. එතකොට අපි මෙන්න මේ තියෙන ඉස්සරහ තියෙන අයිකන් එක ක්ලික් කරාට පස්සේ අපිට මේ විදිහට මේක වෙනස් වෙනවා. මේකෙන් අපිට මේක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රැග් කරලා sorry අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. එතකොට මම දැන් ඇඩ් කරගත්ත තැන මේ එක්ස් අක්ෂය දිගේ පොඩ්ඩක් මෙහෙට ගියා. ඒක මම වෙනස් කරගන්නවා මෙතන ස්ලයිඩ් එකේම
මෙතන ඍණ 2.0 ගණන් කියලා දෙනවා x එක මම ඒක බිංදුව කරගන්නවා. ඊට පස්සේ මට y අක්ෂය දිගේ කොලයිඩ් එක පොඩ්ඩක් උඩට යන්න ඕනි. නිසා මම y එකේ එකක් නැත්තම් දෙකක් වගේ දෙනවා. එතකොට පොඩ්ඩක් බැලුන් එකට මැද ඉස්සරහ හරියට වගේ තමයි මේ කොලයිඩ් එක වැටෙන්නේ. හරි ඊට පස්සේ මට හිතෙනවා කොලයිඩ් එක තව චුට්ටක් ලොක් කරගත්තා නම් හොඳයි කියලා. ඒ නිසා මම මේ විදිහට පොඩ්ඩක් ලොක් කරගන්නවා. හරි. මේ විදිහට කොලයිඩ් එක තියලා මම සේව් කරගන්නවා control S ඔබ. දැන් අපි බැලුන් එක හැදුවා බැලුන් එක රිජිඩ් බොඩි දැම්මා ඊළඟට කොලයිඩ් දැම්මා. දැන් තියෙන්නේ අපිට මේ බැලුන් එක ප්‍රෝග්‍රෑම් කරන්න